ගැහැණු ළමයෙක්ගේ ජීවිත කාලය තුල කරන්න ඕන බුද්ධිමත්ම ආයෝජනය වෙන්න ඕන මොකද්ද? ඔයාලා කියයි ඉගෙනීම, ඩිග්‍රිය, මාස්ටර්ස්, PhD එක නැත්තම් රස්සාව. එහෙම නැත්තම් තමන්ගේ වෘත්තීය හැකියාව හෝ තමන්ගේ ආදායම් මාර්ගය කියලා. නෑ, ගැහැණු ළමයේ ජීවිත කාලය තුල කරන්න ඕන බුද්ධිමත්ම ආයෝජනය වෙන්න ඕන තමන් ආදරය කරන පිරිමිය තෝරගන්න එක. තමන් විවාහයකට යනවා නම් ඒ සඳහා සුදුසු පිරිමියා කවුද කියන එක බුද්ධිමත් විදියට තෝරගත්තේ නැත්නම් අර උඩින් ඔයා කරපු ආයෝජන එකක්වත් වැඩක් නැති වෙලා යනවා. ඔයා ලක්ෂ කෝටි ගණන් හරි නිදි නැති දුක් විඳපු මහන්සි වෙච්ච රැයවල් දවල් අවුරුදු මාස ඔය කිසිම දෙයක වටිනාකමක් නැතිලා යනවා. ඔයා ආදරෙන් බැඳෙන්න වැරදි පිරිමියෙක් තෝරගත්ත තැන ඉඳන් ඔයාට ඉගෙනගත්ත දේන් ඉස්සරහට යන්න, ඔයාගේ ටාගට්ස් ඇචීව් කරන්න, ඔයා ඕන විදියට මැනිපියුලේට් නොකරන ඔයාගේ ගමන ඔයාගේ පාඩුවේ යන්න දීලා අවශ්‍ය වෙලාවට විතරක් උපකාර කරන જાතිය පිරිමියෙක් තෝරගන්න ගෑනු ළමයින්ට පුළුවන් වෙන්න ඕන. ගෑනුන්ට තියෙන්නේ උයන්න පියන්නයි, ගෙදර වැඩ කරන්නයි, ළමයි හදන්නයි කියන එළියට යන්න යාළුවෙක් ආශ්‍රය කරන්න වෙලාවක් ඉඩ දෙන්නේ නැති රස්සාවකට යනවා, තමන්ගේ කැරියර් එක ඩිවෙලොප් කරගන්නවා පාරවල් අහුරන පිරිමි කියන්නේ ගෑනු ළමයින්ගේ ජීවිතවලට පිළිලයක්. මේ 2025 ඒ නිසා ඔයාලා ඕනම කෙනෙක් හිතන්න ඕන දෙයක් තියෙනවා. මම මගේ ජීවිතේ ඉතුරු කාලෙම ඉන්වෙස්ට් කරන්නේ මොන જાතියේ පිරිමියෙක් ළඟද කියන එක. මගේ අධ්‍යාපනය මග නවතීද? රස්සාවක් නොකර ගෙදරට වෙලා ඉන්න ගියයිද? මගේ ටාගට්ස් වලට යන්න නීතිදායිද? හුස්ම ගන්නත් කලින් ආහා ඉන්න වෙයිද? එහෙම පිරිමි ළඟ බැඳෙන්න කලින් හොඳින් කල්පනා කරලා බලන්න. මං ජීවත් වෙන්න යන්නේ මොන වගේ කෙනෙක් එක්කද? ඒක ඇතුළාන්තයෙන් මාව නොමරා මාව මං විදියටම පිළිගෙන මට ජීවත් වෙන්න ඉඩ හරිවිද? එහෙම නොවුනොත් ඔයා ජීවිතේ මෙච්චර කල් වැදගත් කියලා ආයෝජන කරපු ගොඩක් දේවල් අපතේ යන්න ඉඩ තියෙනවා. ඉතින් කෙල්ලනේ පොඩ්ඩක් ඔළුවෙන් හිතන්න මේ 2025